පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැරෑත්. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දේ කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. දැකද නේද? ඈ බයිසන් හරක් කියලා කියන්නේ. This is bison. This is bison. ඒ කියන්නේ ගානක් හදලා ගන්නකෝ ඒක සුපිරි ආතල්ලයක්. ඒක සෙට් වෙන්නකෝ අය වැඩක් නැහැ. උඹලා එන සාමාන්‍ය ලයිෆ් එකේ චේන්ජ් වෙන එක පොයින්ට් එකක් වෙන්න ඕනේ. ඒක කොහෙන් හරි ටර්නින් පොයින්ට් එකක් හැරෙනවම තමයි. ඒක හැරෙන එක මේ කාලේ කරගන්න. විභාග දීලා කෙලවෙනකන් ඉන්න බෑ ඒක කරගන්න. දැන් කර ලේසි මේක වේදි කරන්නේ. නැත්තම් පස්සේ අමාරුයි ඔය කරන්න. එහෙම හැරෙන්න අමාරුයි. පුරුදු කරන ඒවා කරන්න අමාරුයි. පුරුදු කරන දේවල් වෙනස් කරන්න අමාරුයි. තේරෙනවද? සංසාරේ පුරුදුනේ ඔය දැන් ඔය කරන්නේ. ඔය කතා කරගෙන ඉන්නොත් සංසාරේ පුරුදු තමයි. කතා කර කරම ඉන්නේ නැති. කොයිදෝ පිනකට මොලයක් පහල වෙලා තියෙනවා. ඒකට පිනපල දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. නේද? ආය වෙන දෙයක් වෙච්චාව කියලාදී ඕවා ලියවිලා නියත් එකේදී නිකන් එහෙම ලියවිලා තියෙන දේවල් වෙන්නේ නැහැ. ලියලා තියෙන දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔය කට්ටිය කියන ඉරණමේ අනුව තමයි අපේ මේක වෙනස් වෙන්නේ කියලා. ඉරණමේ ඇතුලේ හැම මගුලම තියෙනවා. එච්චර දිගයිනේ මේක. ඉරණමේ ඇතුලේ උඹ ડોක්ටර් කෙනෙක් වෙලා උඹ ડોක්ටර් කෙනෙක් වෙන්න බෑනේ දැන්. ඉරණමේ ඇතුලේ ડોක්ටර් කෙනෙක් වෙන්නත් පිනක් තියෙන්නේ නැති ඈ. chance එකක් තියෙන්නේ නැති. ඔව් ඉරණමේ ලියලා නැති ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් මුට කියලා. හැබැයි උඹ බයව කරේ නෑනේ. ඇයි අන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒක ලබන ආත්මෙට පෝස්ට්පෝන් වුණා. හැබැයි තාම තියෙනවා. තේරෙනවද? දැන් තවත් ඉරණමක් තියෙනවා. මුට ඉංජිනේර කෙනෙක් වෙන්නත් පොඩ්ඩක් ලියවිලා තියෙනවා. හරි පාත් එකට වැටුණා. හැබැයි පාත් එකට වැටිච්ච පළේ ඉංජිනේර වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඒක පෝස්ට්පෝන් කරන්නත් පුළුවන් වුණා ලබන ආත්මයකට. හරිද? අවුලක් නැහැ. මේ ආත්මෙ බැරුණ ලබන ආත්මෙ හරි කියලා පොඩි පෝස්ට්පෝන් එකක් දාලා අවුලක් නැහැ. පිනක් තිබ්බා. පළ දෙන්න ඔයාගේ මහන්සිය කියන එක කැපවීම දිනක යෙදුන්නේ නැහැ ඉතින්. එහෙම යෙදෙන්නේ නැත්තම් යෙදෙන්නේ නැහැ. හේතුව සකස් වෙන්න බෑ. එහෙම සකස් වෙන්නේ නැත්තම් සකස් කරන්න ඕන. ඒකනේ කියන්නේ ඔය වෙනස් කරන්න පුළුවන් මහන්සියට උත්සාහයට හැමදේම වෙනස් කරන්න පුළුවන්. අඩුම ගන්න කරන්නේ නැතුව දන්නේවත් නැහැ ඔයාට පුළුවන් ද බැයිද කියලාවත්. අඩුම ගන්න පුළුවන් ද බැයිද කියලාවත් උත්සාහ කරන්න. එහෙම බෑ නම් කියලා දෙයක් නැහැ සාමාන්‍ය. හද්ද මෝඩියෙක් වෙන්න ඕන. මෝඩියෙක්ට උනත් බම් මොලේ තියෙනවනේ බම් සාමාන්‍ය. සතෙක්ට උනත් සත්තුන්ට මොලේ තියෙන්නේ. උට ඉගෙනලා උට බිස්කට් කෑල්ල මේක කරපන් උතු කරන්නේ. ඉතින් තොපිට බිස්කට් හරි දෙන්නම් කරපල්ලකෝ. නේද? කරන්න එච්චරයි. හරි. දැන් මේක තවදුරටත් සිංහලෙන් පැහැදිලි කරනවා මම. දැන් මේ කතාව පොඩ්ඩක් ගණිතයෙන් කරේ. මම දැන් සිංහලෙන් ලියනවා. හරිද?